ඔයාලා දැනටමත් දන්නවා මේ කතාව ෆාද කියන කතාව වවුල් කැලේ සමුල ඝාතනය කියන සත්‍ය සිදුවීම ඇසුරින් නිර්මාණය වෙච්ච කතාවක් කියන එක. මම සාමාන්‍යයෙන් ත්‍රිලර් ඇක්ෂන් මූවිස් බලන කෙනෙක් නෙවෙයි. වුණාට මට මේ ෆිල්ම් එක වාව් කියලා කියවන්ච මුල්ම තැන තමයි මෙයාලා ෆිල්ම් එක පටන් ගන්න හරියම ජීවිතයට මාර ලස්සන නිර්වචනයක් දෙනවා. මිනිස්සු ජීවත් වෙලා ඉන්න එකන් කරන්නේ හීන පස්සේ හඹාගෙන යන එක. එහෙනම් මරණය කියන්නේ සදාකාලික නිින්ද නෙවෙයි. මරණය කියන්නේ ජීවිතය කියන නින්දෙන් ඇහැරෙන මොහොත. දෙවියන් වහන්සේ මාව ඒ නින්දෙන් ඇහැරවනකන් මම ඒ හීනේ ජීවත් වෙනවා. ඔන්න ඕක මම ජීවිතේට මෙච්චර කාලයකට අහපු ජීවිතය ගැන තියෙන ලස්සනම නිර්වචනය. මිනිස්සුම සමහර වෙලාවට කියනවා ජීවිතේ හීනයක් කියලා. එතකොට ඒකත් එක්ක මේකේ තව ගන්න දේවල් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් මම ඔය හින්දි ටැමිල් මූවිස් බැලුවත් සාමාන්‍යයෙන් අතීත කාලේ සිදුවීමක් ගහනකොට මේ පොඩි හරි අඩුම අලුත් තාලේ වාහනයකින් හරි ඒක අතීතය නෙවෙයි කියන එක ප්‍රූව් වෙනවනේ. මේකේ එහෙම දෙයක් පොඩියටවත් නැහැ. ඊට පස්සේ මේකේ තව මම දැකපු ලස්සන දේවල් ටිකක් තියෙනවා. මේක ත්‍රිලර් ඇක්ෂන් ගණේ කිව්වට මේකේ හැමදේම මාර විදිහට මික්ස් වෙච්ච එකක්. මේකේ තියෙනවා යාළුකම, එතකොට අර ගෙවල් වල තියෙන අම්මා තාත්තගේ බැඳීම. මොකද මේ ඒක හරිම ලස්සන අම්මා තාත්තගේ බැඳීම හරිම ලස්සනට දැකපු දෙයක් තමයි මෙතන ඩෙස්මන් අර කෙනෙක්ව මුලින්ම ගහලා මරණ තැනදී එතෙන්දී අම්මා රෑ කුප්පි ලාම්පුව අරගෙන ඇවිල්ලා කියනවා යන්න කියන්නේ නෑදෑයෙක් ගෙදරකට යන්න මේ මට ඔයාගේ ජීවිතේ වටිනවා හැම දෙයකටම වඩා කියන එක. ඊළඟට මේකේ මම මේ හරිම ලස්සනට දැකපු තවත් දෙයක් තමයි මේගොල්ලන්ගේ යාළුකම. යාළුකම කියන්නේ අර ගමේ පොඩියට ඉන්න පිරිමි ළමයි ටික දියුණු වෙන්න ගහන ගේම පොඩියට මාළු කඩයක් පටන් අරගෙන එහෙම සහ ආයේ තව යාළුකම ප්‍රූව් වෙච්ච තැනක් තමයි අර කසාදේ දවසේ කට්ටියව අරගෙන ගියාට පස්සේ වවුල් කැලේදී අහනවා ගගහනවා අර නැති කට්ටිය කොහෙද ඉන්නේ ඒ මිනිස්සු මැරිලා යනවා ඒ එක්කෙනෙක්ගේ කටකින් වචනයක් එළියට එන්නේ නැහැ මේගොල්ලන් මෙතන තමයි ඉන්නේ කියන එක අර ඒ දේවල් හරිම ලස්සනට තිබ්බා. තව මම මේ මූවී එකේ දැකපු දෙයක් තමයි මේ ගැහැණු ළමෙක්ගේ දරා ගැනීම මේක හරිම ලස්සනට නිරූපණය කරලා තිබ්බා. මොකද ඩෙස්මන්ගේ නංගිට එයා විවාහ වෙච්ච දවසේ මෙයාගේ ස්වාමියාව අහිමි වෙනවා. එතකොට එයා ඒක දරාගත්ත විදිය ඒක කාංචන අනුරාධගේ පතිනියනේ සින්දුවත් එක්ක මාරම ලස්සනට දැනෙනවා ප්‍රේක්ෂකයන්ට. ඊට පස්සේ ඒ වගේම අන්තිමට අධ්‍යක්ෂකතුමා අහනවා ඩෙස්මන්ගෙන් ඒත් යුක්තිය ඉෂ්ට උනේ නෑ නේද කියලා. ඩෙස්මන්ගේ අච්චර චරිත ලක්ෂණ තිබිලා එයා මිනිස්යන්ට අච්චර උදව් කරලා එහෙම වෙලා තියෙද්දිත් යුක්තියට නෝනේ කාටද? ඒක එයා බාර දෙනවා ප්‍රේක්ෂක ජනතාවට. මට හිතන විදිහට ඒ යුක්තියට නෝන කියන්නේ වවුල් කැලේ ඝාතනයෙන් මැරිලා ගියපු පාසල් ළමුන් ඇතුළු පිරිසට. මොකද ඒ මිනිස්සු නිරපරාධයෙන් මැරිලා ගියා කිසිම වරදක් නැතුව ඒ ජීවිතවලට අරගොල්ලන් මැරුවා කියලා යුක්තිය ඉෂ්ට වුණාද කියන ප්‍රශ්නෙත් එක්ක තමයි අධ්‍යක්ෂකතුමා කතාව ඉවර කරන්නේ. මම කියන්නේ මේකේ මේ ෆිල්ම් එක බලලා මට නම් මගේ ජීවිතයට එකතු කරගන්න දේවල් ගොඩාරියක් තිබුණා. ඉතින් ඔයාලට හිතෙච්ච දේත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේම ඉස්සරහට එන ෆිල්ම්ස් වලත් රිවිව්ස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.